ළමයි යාළුවනේ මේ තමයි රට තියෙන හතු. මේවා තමයි මේවා මේ අපේ අර ලංකාවේ තියෙන මේ මොනවද අර කොට්ටම්බ මේ කොට්ටම්බ නෙවෙයි කොට හතු කොට කියලා හතු జాතියක් තියෙන්නේ. කොටන් හතු කියලා జాතියක් තියෙන අර පිටතර වගේ තනින් තන අර මේ පිට්ටෙනි වල පිපිලා තියෙන්නේ. ඒව හැදුවම හරිම රසයි. හැබැයි ඉතින් ඒ වගේ නෙවෙයි මේක හැදිලා තියෙන්නේ. ඒ පැටර්න් එක උනාට ඒ වගේ අර මේ වෙලා නැහැ. සිනිඳුවට ලස්සනට මැදිලා වගේ නැහැ. නිකන් තනින් තන ගැට වගේ තියෙනවා. මේ බලන්න මේක සුද්ධ කරලා ගත්තම මේකේ හරියට වැලි තියෙනවා. ඒ උනාට මිනිස්සු මේකට මේ අරාබි කට්ටිය හරිය කැමති කන්න. මේක ටිකක් අර රසත් එන්නේ අපේ ලංකාවේ හතු වගේ තමයි රස එන්නේ. මේ ඒ වුණාට මේක හදන්න තියෙන්නේ ගොඩාක් මේ සුද්ධ කරන්න ඕන. වැලි හරියට මේගොල්ලන්ට මේ කාලෙකට තමයි මේක මේ පිපෙන්නේ. මේක වැඩි තියෙන්නේ සූරි වල තමයි. හරි ගණන් මේක කිලෝ එකක් රුපියල් 7000ක් 8000ක් විතර වෙනවා. ඉතින් ඒ වුණාට මේගොල්ලන්ට හරි ආසයි මේකට. මේක සෞදියේ තමයි වැඩි කන්නේ. ඒ වුණාට මේ කුවේට් එකේ මේක එච්චර මේව එකක් නැහැ. කියන්නේ මෙහාට එනවා අඩුයි. සෞදියේ මිනිස්සු ගිහිල්ලා ඒව හාරලා මුදල් කරගෙන එනවා කොහේ රටකට මං හිතන්නේ මේ විකුණනවා මේ කට්ටිය. විකුණලා සල්ලි අරන් එන්නේ අපේ අර ඉස්සර සෞදියේ ඉඳදී බාබල යනවා. ඒ අපේ ලොකු බාබගේ පුතාලා ගිහිල්ලා සති දෙක තුන එන්නේ නැහැ. කෑම බඩු අරගෙන ගිහිල්ලා මේව විකුණලා හාරලා විකුණලා කාලෙකට තමයි මේක තියෙන්නේ. එක කාලෙකට තියෙනවා අර අපේ ලංකාවේ ඉන්නලා හාරන්නේ ඉන්නලා අපි නෙළුම් වල හාරන්නේ. අන්න ඒ වගේ මේ කියන්නේ මේ කාන්තාරේ තමයි මේක පිපෙන්නේ. වැලි වගේ කාන්තාරේ වැලි ගොඩේ පිපෙන්නේ. ඊට පස්සේ මෙයාලා ගෙනිලා උල් ගෙනිලා හාරලා මේව මතු කොල්ල ගන්නවා. හරිද? අර අපේ ලංකාවේ වගේ කඩලා එහෙම උඩින් පිපිලා එහෙම නැහැ. මේව තියෙන තැන්වල හාරන්න ඕන. හාරලා ඒ කට්ටිය අරගෙන එල්ල ඉතින් පැකට් කරලා මේ විකුණනවා. විකුණන ලොකු මුදලකට විකුණලා තමයි ඒගොල්ලන් සල්ලි අරන් එන්නේ. කියන්නේ ඒගොල්ලන්ගේ ජොබ් එකට අමතරකට කාලෙකට විනෝදෙට එක්ක යන ඒගොල්ලන් යනවා. විනෝදෙට නෙවෙයි ඇත්තටම ඉතින් සූරි රටට කිට්ටුවට ගිහිල්ලා සූරි වලටම ගිහිල්ලා ඒව හාරලා විකුණගෙන ඒ කට්ටිය එනවා. ඔයාලා සමහරලාට මේක දැකලා නැතුව ඇති නේද? මේ බලන්නකෝ. මේ බලන්නකෝ මේකේ හැටි. ඒක දැක්කම කැතට පෙනුනට මේ මොකුත් දාන්නේ නැහැ මේකට. 3-5 මොකුත් දාන්නේ නැහැ. නිකන් වතුර දාලා ලුණු දාලා තම්බලා ඒ කට්ටිය කනවා. අපිට තමයි ඉතින් මේව කන්න බැරි ඉතින්. මම ඉතින් දවසක් ඕක දෙකක් හැබැයි මේක මර මස් බතක් උයනවා. ඒ මස් බතට තමයි මේක වැඩි දාන්නේ සෞදියේ කට්ටිය නම්. මෙහි කට්ටිය නම් කොහොම කනවත් දන්නේ නැහැ. සමහර කට්ටිය එක එක ගෙවල් වල එක එක විදිහටනේ කන්නේ. අපේ ගෙදර කොහොම කයිද දන්නේ නැහැ. මේ ඊයේ ගෙනල්ලා ෆ්‍රිජ් එකේ දාලා තිබුණා මට සුද්ධ කරන්නයි කියලා වීඩියෝ එකක් දාලා තිබුණා. ඉතින් මම මේ සුද්ධ කරා. සුද්ධ කරනවා තම්බන්න ඕනේ ඒක පැය දෙකක්. හැබැයි සෞදියේ නම් ඉතර වෙලා තම්බන්නේ නැහැ. පොඩි වෙලාවකින් ඒ කට්ටිය මේ කළා බත් එක දාගෙන කලවම් කරන් කනවා. මේ අපි මෙහි සුද්ධ කරන තරම්වත් ඒ සුද්ධ කරන්නේත් නෑ. යන්තම් උඩින් සුඹුල විතරක් කැරලා සාමාන්‍යයෙන් ගන්නෙ. අපි දැන් මේ කුවේට් එකේ ගොඩාක් මේක කුවේට් එකේ වල ගොඩාක් මේක සුද්ධ කරනවා. මොකද අර කළු පාට මේ ටික මේ පරණ වෙච්ච ටිකක්ද කොහෙද? නැත්තම් මේවා සුදු පාටයි මේවා. කවුරු හරි දෙන්නේ නැති ඉතින් මෙයාට ගෙනාපු කෙනෙක්. මේ අපේ මැඩම්ට අපේ මාමා ගෙනල්ලා මේක දැන් ෆ්‍රිජ් එකේ දාලා රෑම වීඩියෝ එක දාලා මට මේක හරි ගස්සන්නේ කියලා. බලමු ඉතින් මේක හරි ගස්සලා ගත්තා මේ කට්ටිය මොන විදියටද කන්නේ කියලා තම්බලා තිබුවා මොන දෙයක් කරගන්න නැත්ද. ඉතින් යාළුවනේ නිකන් ඉන්න කම්මැලි කතා කරන්න කෙනෙකුත් නැහැ. මේ ගෙදර වැඩ කරාට අර වෙන ගෙවල් වගේ තනියම තමයි. මේ හරිය ටවුන් එකකුත් නැහැ. ෆෝන් එකෙන් කවුරු හරි කතා කරොත් මිසක් වෙන නැතුව ඉතින් කතා කරන්න කෙනෙකුත් නැහැ. ගෙදර ඉතින් වැඩ ටික ඉතින් කරගෙන යනවා. ඉතින් මොනව කරන්නද? ආවට පස්සේ ඉතින් ටික දවසක් හරි ඉන්න ඕනනේ. ඒකයි. අපිට ඉතින් නටන්න සින්දු කියන්න එහෙම ඉතින් අපිට බෑ. බැරුව නෙවෙයි ඉතින් අපි ඒව කරන්න යන්නේ නැහැ. අපි ඉතින් කරන්නේ මේ වගේ වීඩියෝ එකක් දාන එක තමයි. ඉතින් යාළුවනේ